ඊළඟට අපි මේ පාඩමේ වැදගත්ම කොටසට තමයි එන්න හදන්නේ. අපි දැන් එනවා තාර්කික ද්වාර වලට. එහෙම නැත්නම් අපි කියනවා logic gates කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ මේක ගැන IT වලදී එහෙම ඉගෙනගෙන ඇති. දැන් පොඩි අයට IT කියන විෂයක් තියෙනවා. logic gates කියන්නේ ඉගෙනගෙන ඇති. ඒවා ගැන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඊට අමතරව මේවායේ පරිපද නිර්මාණය කිරීම කියන කොටසත් මම කතා කරනවා. හරිද? ඒ හින්දා ඔයගොල්ලන්ට අලුත් දේවල් ටිකක් මෙතනදී ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ logic gate එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඔයගොල්ලෝ දැන් අපි පරිපථවලදී මේ වෙනකන් symbols ගැන කතා කරලා තියෙනවනේ. ඒ කියන්නේ LED බල්බ් එකට අදාළව symbol එකක් තියෙනවා. එතකොට බැටරි එකට ගත්තාම ඒකට අදාළව මොකක් හරි පරිපථ කොටසක් තියෙනවා. හරිද? දැන් හිතන්න මම මොකක් හරි ලොකු පරිපථයක් හදනවා. මොකක් හරි ලොකු පරිපථයක් හදනවා. මෙන්න මේ වගේ ලොකු පරිපථයක් හදනවා. මොකක් හරි ලොකු පරිපථයක් මෙන්න මේ වගේ හදලා තියෙනවා. ඔන්න ඔය වගේ ලොකු පරිපථයකටම මේ වගේ ලොකු පරිපථයකට මේගොල්ලෝ සිම්බල් එකක් දෙනවා. ඒ කියන්නේ මේ අදාළ පරිපථය වෙන වෙන විදිහට හදන්න පුළුවන්. හැබැයි ඒකට සිම්බල් එකක් දෙනවා. හරිද? ඔන්න ඔය වගේ දෙයක් ගැන තමයි මේ ලොජික් ගේට්ස් වලදී අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන පරිපථයටම සිම්බල් එකක් තියෙනවා. මේ කියන පරිපථේ වෙනස් වෙනස් විදිහට හදන්න පුළුවන්. හරිද? හැබැයි මෙයාට වෙනම සිම්බල් එකක් දෙනවා. ඒක තමයි මේ ලොජික් ගේට්ස් වලදී අපි කතා කරන්නේ. අපි දැන් බලමු අපිට ඉගෙන ගන්න තියෙන ලොජික් ගේට්ස් මොනවද කියලා. අපිට තියෙනවා not and o කියලා තියෙනවා ඊට පස්සේ XOR ඊට පස්සේ ආයි මේවයි විරුද්ධ පැති ගැන කතා කරනවා NAND XOR අපි මේක කියවන්නේ not gate එක AND gate එක O gate එක XOR gate එක NAND gate එක NOR gate එක කියලා කියනවා XNOR gate එක කියලා කියනවා. හරිද? මේවා එකින් එක ගැන අපි දැන් කතා කරන්නයි හදන්නේ. මම තව පොඩි දෙයක් ගැන කියන්නම්. මේ logic gates කියලා දෙයක් ඉන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා IC කියලා දෙයක් තියෙනවා. මේ IC ඇතුලේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් සංකීර්ණ විදියට හදපු පරිපථයක් තමයි මේ පොඩි IC එකක් ඇතුලේ තියෙන්නේ. හරිද? ඉතින් අපිට ට්‍රාන්සිස්ටරෙන් ට්‍රාන්සිස්ටරයට වෙන වෙනම ගන්න අමාරු හින්දා IC කියන දේ මේ විදිහට ගේට්ස් වලට එහෙම නැත්නම් ලොජික් ගේට්ස් වලට කඩලා කතා කරන එක අපට ලේසියි. ඒ කියන්නේ IC එකක් ගත්තාම ට්‍රාන්සිස්ටර් වලින් කතා කරන්නේ නැතුව ඒක ඇතුලේ තියෙන ලොකු පරිපථ කොටසකට ලොජික් ගේට් එකක් දීලා අපි කතා කරනවා. හරිද? අන්න එහෙම කතා කරාම අපිට මොකක් හරි IC එකක් ගැන විස්තර කරගන්න ලේසියි. ඒ හින්දා මේ ලොජික් ගේට්ස් අන්න ඒ විදිහටත් අපිට භාවිතා කරන්න හැකියාව තියෙනවා. හරිද? මේක ඉගෙන ගන්න එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. ඒ හින්දා මේ කොටස හොඳට අහගෙන ඉන්න.